මේක නම් සුපිරි ඈ. පිටින් බල්ලා නම් විතරක් වැඩක් නැහැ. මේක පැද්දම තමයි මේක වටිනාකම තේරෙන්නේ. මොකද කියන්නේ මල්ලි වටයක් දාමුද? නෑ නෑ. නවිදු කොහෙවත් යන්නේ නෑ. මට නවිදුගේ තාත්තට වග උත්තර බඳින්න බෑ මොන හරි වුණොත් එහෙම. අනික ලයිසනුත් නෑ. අනේ අම්මේ මේ මටත් අයිතියක් තියෙනවා මං කැමති දෙයක් කරන්න. මං යනවා. හැබැයි පොඩි පුතේ ඔය ගමන යනවා කියන අය ගෙදර ඉනව නෙවෙයි. මං තාත්තට කියනවා. අයිබෝවන් ඔබේ හැකියාවන් යම් කිසි සීමාවක් තුළ ඔබට හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා. නමුත් ඒ සීමාවෙන් එහාට ඔබ යන්නට නම් ඔබේ විනයවත් බව, සංයමය, ඔබේ චරිතය ප්‍රධාන කාරණයක් බවට පත්වනවා. ඔබේ හැකියාවන් සමග ඔබ තුළ නීතිමය රාමුවට එහා ගිය විනයවත් බව, සංයමය ඔබ තුළම පැවතිය යුතු කාරණයක් බව අපි මතක් කරනවා. අද විශේෂ කාරණයක් අපි අපෙන් අහන්න තුලින් කතා කරන්නට සූදානම් වෙන්නේ. එකතු වෙන්න අපෙන් අහන්න. අද අපෙන් අහන්න තුලින් කතා බහ කරන කාරණය සම්බන්ධයෙන් මේ වෙනකොටත් ඔබ දැනුම්පත් මේ කාරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පහුගිය දවස්වල අපි මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු කතා බහ කළා. රියානතුරු බොහෝ ප්‍රමාණයෙන් වාර්තා වීමත් එක්ක මේ නිසාම අපි හිතුවා මේ රියානතුරු සිද්ධ වෙන්නට මහමග විනය නිසි පරිදි පවත්වා ගත යුත්තේ කෙසේද කියන කාරණය සම්බන්ධයෙන් කතා බහ කරන්න. මේ කාරණේ පුළුල් පරාසයක් අපිට කතා බහ කරන්නට තියෙනවා. ඒ සම්බන්ධයෙන් කතා බහ කරන්නට අපි සුදුසුම කෙනාට ආරාධනා කළා. අපි බොහොම ගෞරවයෙන් යුක්තව එතුමන්ව පිළිගන්නවා. රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතායි අපිත් එක්ක එකතු වෙන්නේ. ආයුබෝවන් ඔබතුමා. ආයුබෝවන්. හොඳයි. අපි කිව්වත් වගේම පහුගිය කාල සීමාව තුළ අපි වැඩි වශයෙන් මේ රියානතුරු සම්බන්ධයෙන් කතා බහ කරනවා. එතනින් එහාට ගිහිල්ලා අපි හඳුනා ගන්න විදිහට මේ වර්ෂයක් තුළ රියානතුරු බොහෝ ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ වාර්තා වෙන රියානතුරු වලින් යතුරුපැදි අනතුරු කියන්නේත් බොහෝ සෙයින්ම ජීවිතවලට තර්ජනයක් වෙච්ච කාරණයක් වගේ අපි මතක් කරන්න ඕනේ. අපි නියෝජ්‍ය පොලිස්පතිතුමන් වෙත යමු වෙනවා. දැන් පොලිස්පතිතුමනි අපි දකිනවා මේ කාරණය දැන් ඇත්තටම අපි කියනවා මේ කාල සීමාවේ රියානතුරු වැඩි වෙලා කියලා. හැබැයි දැන් අපි පහුගිය වර්ෂයත් එක්ක සංසන්දනය කළොත් 2025 වර්ෂය සහ 26 වර්ෂයක සංසන්දනය කළොත් මේ දක්වා වන කාල සීමාව තුළ කොහොමද මේ රියානතුරු වල වර්ධනය තියෙන්නේ? පළමුවෙන් මම ශ්‍රද්ධා ටීවී එකට මම ස්තුතිවන්ත වෙනවා. මොකද විශේෂයෙන්ම කාලින මාතෘකාවක් අපි දන්නවා මේ යතුරුපැදි අනතුරු නිසා වෙන සහ ඉන්න ඔබට ගිහිලා අනෙකුත් වාහන නිසා වෙන බරපතල සහ මාර්ග රියානතුරු ප්‍රමාණය නිසා මිය යන ප්‍රමාණය සහ අපේ මාර්ගයේ භාවිත කරන පදිකේන ආදී වශයෙන් විශාල වශයෙන් මිය යනවා. ඒක ඇත්ත වශයෙන්ම ඔබ කියපු කාරණාවත් එක්ක කතා කරනවා නම් මේ වසරේ මේ දක්වා මාර්ග රියානතුරු 1576ක් වාර්තා වෙලා තියෙනවා. ඒකෙන් මියගිය සංඛ්‍යාව 1664ක් දක්වා වාර්තා වෙලා තියෙනවා. අපි ඒකින් ගත්තොත් එහෙම පදිකයෙන් 550 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. සහ යතුරුපැදිකරුවන් 592ක් වැඩිවීමක් තියෙනවා. ඊට අමතරව පසුපැදිකරුවන් 113. ඒ කියන්නේ 592 113 එකතු වුණාම තමයි යතුරුපැදි වලින් සම්පූර්ණ මියගිය සංඛ්‍යාව වාර්තා. ඒ කියන්නේ 710ක් විතර වෙනවා. ඊට අමතරව පාපැදිකරුවන් මේ ගිහිල්ලා තියෙන 111ක්. ඒ කියන්නේ අහිංසක මාර්ගය භාවිතා කරන ජනතාව 111ක්. රියදුරන් මේ ගිහිල්ලා තියෙන 133ක්. මගින් 159ක් ආදි වශයෙන් තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. ඊට අමතරව ලකිදුද අපි දකින්න කාරණාවක් තමයි මීට සාපේක්ෂව බරපතල අනතුරු 370ක් වාර්තා වෙලා තියෙනවා. මේක තමයි භයානකම තත්ත්වය. මොකද මේ බරපතල අනතුරුට ලක් වෙන පිරිස දවසින් දවස දැන් අපි පැය 24 මිය යන සංඛ්‍යාව සහ පැය 24 පෙර මිය යන සංඛ්‍යාව මේකේ කොටසක් මිය යනවා. මේ කොටසක් මිය යනවා. දැන් ඊයේ අනතුරක් ඒ කියන්නේ මාර්ග රියානතුරක් වෙලා බරපතල වෙලා ගිය අවුරුදු එච්චක් ඊයේ මිය ගියා. ඒ කියන්නේ ඒ ගිය අවුරුදු තොරල් එකට වැටෙනවා. ඉතින් මේක මෙතන තියෙන බරපතල කාරණාව තමයි මිය යන්න පුළුවන් සම්භාවිතාව තියෙනවා. එතනින් ඔබට ගිහිල්ලා බරපතල තුවාල
ඒ කියන්නේ කොන්ද කැඩිලා, අතපය බිඳිලා, අතපය ගැලවිලා, සුසුම්නාව, හිසේ ආබාධ වෙන නිසා එක්තැන් වෙන පිරිස ගැන කතා කරොත් මේක සමාජය දකින්නේ නැහැ. සමාජය දකින්නේ ඒ විලේට අනතුරක් වෙනවා, මිය යනවා, අනතුර පෙන්නන එච්චරයි. නමුත් මේකේ පසු බලපෑම මේ බරපතල තුවාල ලබන සංඛ්‍යාව මේ ගැන අපි කතා කරන්න ඕනේ. මේ තරුණයෝ මේක දකින්න ඕනේ. මේක හිතන්නේ මේක හරිම මේක විනෝදා අනතුරට පෙර හොඳයි. හොඳ තත්ත්වයක් තියෙන හරි විනෝදයි. හරි හොඳට එලවනවා, හයි ස්පීඩ් යනවා. දැන් උදාහරණ කටන අනතුරෙන් පස්සේ පුද්ගලයා දෙකට කැඩලා විසික් වෙනවා. අතපය ගැලවෙනවා. සිහි නැතුව සුසුම්නාව කැඩලා යනවා. මෙන්න මේ සහ ඊට පසු මේක තමයි භයානකම තත්ත්වයක් තියෙන. ඊට අමතරව අලාභ සහ ආදී අනතුරු වශයෙන් අනතුරු වාර්තාවක් තියෙනවා. අපි ගිය අවුරුද්ද සාපේක්ෂව මේ අවුරුද්ද ගත්තොත් එහෙම මාර්ග ක්‍රියා අනතුරු 94ක වැඩිවීමක් තියෙනවා. සහ මියගිය සංඛ්‍යාව 100ක වැඩිවීමක් තියෙනවා. දැන් මේ සංඛ්‍යාවත් එක්ක අපි දැන් ගත්තොත් එහෙම දැන් විශේෂයෙන් පොලිසිය හැටියට අපිට ආයතන ගණනාවක් එක තමයි මේ වැඩේ කරන්නේ. පොලිසිය කරන්නේ එන්ෆෝර්ස්මන්ට් කියන එක. නීතිය ක්‍රියාත්මක බල ගැනීම සහ ක්‍රියාත්මක කිරීම. ඊට අමතරව අපි මේ රෝඩ් සේෆ්ටි පැත්තෙන් ගත්තොත් මාර්ග ආරක්ෂාව පැත්තෙන් ගත්තොත් ඉංජිනේරින් කියන්නේ ඉංජිනේරු දෝෂ ඒ වගේ දේවල්. සහ এডুকেෂන් සහ ඊට අමතරව තව දෙකක් එකතු වෙලා ඉමර්ජන්සි අදිසි අවස්ථාවකදී කොහොමද? සහ එන්වයරන්මන්ට් පරිසරයේ සිදුවන හානිය මෙව සම්බන්ධයෙන් අපිට ආයතන ගණනාවක් එක්ක වැඩ කරනවා. RD එක මාර්ගස්ස මගී ප්‍රවාහන අධිකාරිය, ඒතර ප්‍රවාහන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, නගර සභා, ඒ වගේ සහ ඊළඟට කියන්නේ ස්වේච්ඡාවෙන් උදව් කරන ආයතන මේවත් එක එකතු වෙනවා. මේ සම්පූර්ණයෙන්ම පොලිසිය එන්ෆෝර්ස්මන්ට් එක කරනවා. සහ මාර්ග පද්ධති දියුණු කරන එක සහ ඊළඟට ගත්තොත් එහෙම මාර්ග සංඥා අපි RD එකත් එක්ක මේව කරන්නේ. ඒතකොට මොනවාද කලර් ලයිට් සිස්ටම් එක ඒ වගේ දේවල් මාර්ග සලකුණු ඇදීම RD එකත් එක්ක. ඒතකොට රෝඩ් සේෆ්ටි පැත්තෙන් ගත්තොත් මාර්ග ආරක්ෂාව ජාතික සභාව තියෙනවා. අපි එයාත් එක්ක වැඩ කරනවා. ඒකේ ප්‍රතිපත්ති තීරණ ගන්නවා. ප්‍රවාහන අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් වෙනම ස්ට්‍රැටජික් කමිටි එකක් තියෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ සම්බන්ධ රෙගුලාසි හදනවා. ඒසත් නිකුත් කරනවා. ඒ වගේ විශාල ක්‍රියාදාමයක් වෙනවා. සහ දැන් ගත්තොත් එහෙම විශේෂයෙන්ම මේ අපි යතුරුපැදි අනතුරු ගැන කතා කරොත් එහෙම ලකිඩු මම කියන ස්ටැටිස්ටික් මේ වර්ෂ 3ට දැනට ඉලෙක්ට්‍රික් බයිසිකල් 71,700ක් මේ 2024 දක්වා රෙජිස්ටර් වෙලා තියෙනවා. එතකොට ඊට අමතරව අපි ගත්තොත් එහෙම 2024 වර්ෂයේ යතුරුපැදි 65,289ක් ලියාපදිංචි වෙනවා. සම්පූර්ණ ලියාපදිංචි වෙන වාහන ගාන 74,410යි යතුරුපැදි 65,289යි. අපි 2025 වසර ගත්තොත් මේවා මේ මෝටර වාහන ප්‍රමාණ දෙපාර්තමේන්තුවේ දත්ත 2,54,817ක් ලියාපදිංචි වෙන යතුරුපැදි. සමස්ත සංඛ්‍යාව 3,62,100යි. ඒතර බලන්න කොච්චර වැඩිවීමක් වෙනවද කියලා මම මේ පෙන්වන්න යන්නේ. ඒක සමස්ත සංඛ්‍යාව 3,62,000යි 2025. ඒකෙන් භාගයටත් වැඩි ප්‍රමාණයක් 2,54,810 යතුරුපැදි ලියාපදිංචි වෙනවා. මොන්න මේ වසරේ මේ දක්වා සම්පූර්ණ ලියාපදිංචි වාහන ගණන 3,98,358යි. 2,73,800ක යතුරුපැදි ලියාපදිංචි කරනවා. බලන්න මොන තරම් ශීඝ්‍රයෙන් අපි මේ ප්‍රවාහන පද්ධතියේ යතුරුපැදි එනවද කියන කාරණාව. ඊළඟට ලකිදු අපි කතා කරන්න ඕන කාරණාවක් තමයි දැන් ඇත්ත වශයෙන්ම මේ දැන් බොහෝ දුරට ඉන්දියන් බයික්ස් නේ සහ ලයිට් වේකල් චීනෙන් වගේ එන්නේ. ඇත්ත වශයෙන්ම මෙවුවා රජය හඳුන්ලා දීලා තියෙන්නේ මේ අපේ ජනතාවට තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාව ඉෂ්ට කරගන්න. මිසක් මේ රේස් පදින්න අධික වේගයෙන් යන්න නෙමෙයි. කියන්නේ දැන් ඇත්ත වශයෙන්ම දැන් අපි දන්නවනේ මහජනයාට දැන් තමන්ගේ සේවා ස්ථානයට යන්න වෙන්න පුළුවන්. තමන්ගේ දැන් කාන්තාව ස්කූටි බයික්ස් පදිනවනේ. ඒ තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය. ඒකෝර මෙවුවා සැහැල්ලු. මෙවුවා හොඳට පෙට්‍රල් කරනවා සැහැල්ලු. එතකොට දැන් ජපන් බයික්ස් ඒ වගේ ඒවා ගත්තොත් එහෙම
හොඳට බර තියෙනවා. හොඳට බ්‍රේක් සිස්ටම්ස් හොඳට තියෙනවා. ඒ කියන්නේ ඕන වේගයෙන් ගිහලා බ්‍රේක් කරත් ඒක අහනවා. දැන් මේ වගේ වගේලා අධික වේගයෙන් ගිහලා බ්‍රේක් කරොත් එහෙනම් බ්‍රේක් අහන්නේ නැහැ. බැලන්ස් නැතුව යනවා. අධික වේගයෙන් යනකොට මේ බයිසිකල් වරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ අපේ මේ තරුණයෝ අපේ මේ අනිකුත් මේ යතුරුපැදි වදවන කාණ්ඩ දැනගන්න ඕන මේ යතුරුපැදි ඇත්ත වශයෙන්ම තියෙන්නේ තමන්ගේ ප්‍රහාණ අවශ්‍යතාව ඉෂ්ට කර ගැනීම මිසක් මෙව්වෙන් මේ අධික වේගයෙන් යන්න රේස් පදින්න අනිත් අය ඉස්සරහා මේ සෝබන දාන්න නෙමෙයි. අද වෙලා තියෙන තත්ත්වය බලන්න කරකිලු දැන් අපි ඇත්ත වශයෙන්ම කියන්න ඕන මේ අවුරුදු 18ට අඩු තරුණයෝ දැන් විශාල ප්‍රවණතාවයක් තියෙනවා මේ යතුරුපැදි සහ වාහන පැදීම සම්බන්ධයෙන්. මම ස්ටැටිස්ටික් එක කියනවා නම් දැන් අපි ගත්තොත් එහෙම ගිය අවුරුද්දේ අවුරුදු 18ට රියදුරන් වගේ සිදුවිච්ච අනතුරු කියන්නේ අනිත් වාහන 119 මැත් වෙනවා මාර්ග 10යි බරපතල 46යි මියගේ 10යි. ඒ කියන්නේ අවුරුදු 18ට අඩු තරුණයෝ. එතකොට අවුරුදු 18 යතුරුපැදි පදවල 328ක් මරණයටපත් වෙනවා. අනතුරු 328ක් වෙනවා මාර්ග 53 බරපතල 160 මියගේ 53. ඒ කියන්නේ මේ අනතුරු වෙච්ච කොටස විතරයි මම මේ කියන්නේ. ඒක සමස්ත අනතුරු සංඛ්‍යාව බයිසිකල් වලින් 4647ක් වෙන මේ ප්‍රමාණය. ඊට අමතරව තව අනතුරු වෙන්නේ කොච්චර ප්‍රමාණයක් පදිනවද? ඉතින් විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් ප්‍රවණතාවයක් තියෙනවා මේ අවුරුදු 18ට අඩු තරුණයෝ යතුරුපැදි සහ අනිකුත් වාහන පැදවීම සහ ඊට අමතරව විශේෂයෙන් මේ මාර්ග බරපතල රියානතුරුලපත් වෙන්නේ අවුරුදු 18 19 20 21 23 ඔයගේ ඔන්න ඔය වයස් කාණ්ඩවල තරුණයෝ. අපි දැන් පහුගිය කාල සීමාවෙත් දැක්කේ ඔය කාරණේත් එක්කම අනතුරු බොහෝ ප්‍රමාණයක් දැක්කා. ඔව්. ඉතින් විශේෂයෙන්ම ඔකට අපි කියන්න ඕන කාරණාවක් තමයි එකක් තමයි දැන් මේක දැන් ට්‍රෙන්ඩ් එකක් හැටියට ගිහිල්ලා තියෙන්නේ. දැන් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම මම ඊයේ පෙරේදා ජාතික රෝහලේ මම ගිය වෙලාවේදී මම දැක්කා එක තරුණයෙක් බරපතල ලෙස තුවාල ලවලා. හරි. ඒ කියන්නේ ඒ ලෙවල් කරපු ගමන් තුවාල ලබලා සුසුම්නාව කැඩලා නැගිට ගන්න බැහැ. අතපය ලොකු ඔපරේෂන් එකක් කරලා ඉන්නවා. මම ඇහුවා මේ එයාගේ මාමගෙන් මොකද කියලා. අනේ මහත්තයෝ බලන්නකෝ තාත්තේ ඉන්නේ ඉතාලියේ. ඒ ලෙවල් පාස් වෙච්ච ගමන් තාත්තා තෑග්ගර දීලා තියෙන බයික් එක. ඔන්න ප්‍රතිඵලය දැක්කනේ. ප්‍රතිඵලය දැක්කනේ. දැන් දෙමව්පියොත් මේ හරි O level පාස් වෙන්න කියනවා A level පාස් වෙන්න කියනවා යතුරුපැදි තමයි තෑග්ගර දෙන්නේ. මේකේ තියෙන භයංකාරත්වය. මේක ඇත්ත වශයෙන්ම දැන් අපි පොලිස් පොත්තුම අපිට දැනුම් දීලා තියෙනවා. දැන් මේ තරුණයන්ට දැන් අපි දැන් හදාගෙන යනවා මේ අනතුරකින් පස්සේ එක්තැන් වෙලා ඉන්න පුද්ගලයෝ දුක් විඳින ළමයි ඒව ගැන පෙන්වන්න කියලා. දැන් අපි දැන් ඔබ සහ අපි දකින්න අනතුරක් දකින්නවා ඊට පස්සේ එතනින් එහාට මේ එක්තැන් වෙලා විතර දුක පෙන්නේ නැහැ. කී දෙනෙක් එක්තැන් වෙලා ඇඳන් උඩ ඉන්නවද? කී දෙනෙක් ඇවිද ගන්න බැයිද? ඉපීමේ ශක්තිය නැති වෙලා තියෙනවා මේ තරුණ තව අනාගතයේ අවුරුදු 60 70 ජීවත් වෙන්න ඉන්න පුද්ගලයෝනේ. මේ පටන් ගත්ත විතරනේ. ශ්‍රමදායකත්වයේ සහ ලංකාවේ ආර්ථිකයට ආයෝජනයට එකතු වෙන්න ඉන්න පිරිසනේ. ඉතින් මේ පොඩි දෙයක් නිසා තප්පරෙන් දශම ගානේ අනතුරක් වෙන්න යන්නේ. ඉතින් මෙයාලගේ අපි දකින දෙයක් තමයි එකක් තමයි මේ තරුණයන්ට මේ රැල්ලක් හැටියට මේක යනවා. රැල්ලක්. එතකොට දැන් අනිත් එක්කෙනා හයියෙන් පදිනවා අනිත් ගෙදර ළමයා බලන් ඉන්නවා ආත අම්මත් බලන් ඉන්නවා අපේ පුතරත් අරන් දෙනවා. ඉතින් ඊට වඩා වේගෙන් යන්න යනවා මෙව්වා කරනවා. ඉතින් ඕක නිකන් අර මානසික විකෘතිතාවයක් වගේ තමයි මම දකින්නේ. ඇත්ත වශයෙන්ම ගත්තොත් ලංකාවේ පිටරටවල සාමාන්‍යයෙන් දැන් කියනවා දැන් අපේ කට්ටිය 1200cc බයිසිකල් රෙජිස්ටර් කරන්න කියලා දැන් කියනවා. දැන් 1000cc බයිසිකල් රෙජිස්ටර් කරන්න කියනවා. රයිට්? නමුත් අපි මේ මාර්ග පද්ධතිය ඒකට සූදානම්ද? අපේ තියෙන දැන් ඩීමෙරිට් සිස්ටම් ඒව ගැනත් තියනවාද? මේ යතුරුපැදි රෙජිස්ටර් කරනකොට ඒවත් දැන් පිටරටවල එහෙම නෙවෙයි. දැන් ගිය අවුරුදු ජපානයේ හිටියා. ජපානයේ කියලා රෝඩ් සේෆ්ටි සම්බන්ධයෙන්ම රටවල් 18ක් එක්ක අපි ඒ රටේ ගැන බැලුවා. විශේෂයෙන් ගත්තොත් ඒ රටේ ගත්තොත් 1000cc බයික් එකකට ඉස්සලා යෝග්‍යතාවය දුන්නොත් ඊළඟට 1000 කියන්නේ 150 එකක් 1000 නෙමෙයි 100cc එකක් යෝග්‍යතාවය දුන්නොත් ඊළඟට ඒක ක්වොලිෆයි වෙනවා 150cc එකක් පදින්න. ඊට පස්සේ 200cc එකක් පදින්න ඊට පස්සේ ඒ ක්‍රමානුකූලව තමයි ඒ දෙන්නේ. ඒක ඊළඟට හොඳ පුහුණු කරන යටතේ පුහුණු වෙන්නේ. ඒතකොට ඒ රටේ රේස් පදින්නේ නැහැ මේ රටවල් වල අපේ මේ තැන් වල මේ කිසිම අවිධිමත් රේස් පදින්න යන්නේ නැහැ. මෝටර් බයික් ලේන් තියෙන්නේ.
එව්ව යන්නේ. දැන් අපි ඇත්ත වශයෙන්ම අපි දැන් ප්‍රාණාමාත්‍යතුමා පෞද්ගලික දවස්වල පැහැදිලි කරා. දැන් අපි නියම ව්‍යාපෘතියක් හැටියට සයිකල් ලේන් මෝටර් සයිකල් ලේන් එකක් පටන් ගන්න. කොහෙද ඒක කලවංචි කුටි. හොඳ දැන් හොඳ දේවල්. ඒ කියන්නේ පිටරටවල වල මේවා අනුගත වෙන්න ඕනේ. ඒකට ඒ වගේ මම හිතන්නේ ආරම්භ වෙමින් ඒක දැන් ඒ ක්‍රියාත්මක. ඒකට ඒ කියන්නේ බයිසිකල් යන්න ඕනේ ඒ ලේන් එකේ. ඒතර ඒක ක්‍රමානුකූලව දැන් රටේ අනිත් තැන් වලටත් ඒක ව්‍යාප්ත කරයි. මාර්ගපද්ධති දියුණු කරනවත් එක්කම. එතකොට ඒ රටවල් වල ඒ විදිහට එතකොට ඒ රටවල් වල රේස් පදින අපි ගියා මම ගියා හොන්ඩා කම්පැනි එකේ රේසින් ට්‍රැක් එකට. ඒ කියන්නේ හින්නේ හොන්ඩා හදලවන්නේ. වෙනම පුහුණු කරනවා රේස් පදින්න. ඒක ට්‍රැක්ස් වලට ගිහලා රේස් පදින්න. එතකොට මේ නිකනුත් නෙමෙයි. හොඳට සේෆ්ටි ජැකට් දාලා, එතකොට අත් ග්ලව්ස් දාලා, එතකොට නී ගාඩ්ස් දාලා ඔක්කොම කරලා තමයි. ඒ කියන්නේ වාහනයක් ඇක්සිඩන්ට් වුණත් පෙරුණත් වෙන ඩැමේජ් එක අඩුයි. අපේ බලන්න කිසිම එක පාරට මේනික හතු පිපෙන්නා වගේ බයිසිකලේ ගන්නවා. කිසිම විධිමත් පුහුණුවක් නැහැ. මේක අර ගන්නවා ඇක්සිඩන්ට් පාගන යනවා. ඒකයි මේකට හේතු වෙලා තියෙන්නේ. එතකොට ඒ රටවලුයි මේ රටවලුයි අපි සංසන්දනය කරන ඒ රටවල හරිම විනීතකරුද නීතිකරු රියදුරන් ඉන්නේ. හොඳ උපදේශකයරුද පුහුණු වෙන්නේ. අද බලන්නකෝ මේ අකිදු මේ වාහනයක් ගත්තොත් දැන් 18ට සම්පූර්ණ ඩෙමෝපියස් බලන්නේ ළමයි මේ ලයිසන් එක කරන් දෙන්න. පුදුම හදිස්සියක් තියෙන්නේ. එතකොට ලයිසන් එක ලවා දෙන ක්‍රමවේදය ගැන ගත්තොත් එහෙම හොඳ පුහුණු උපදේශකෙක් අතට පුහුණු වෙන්නේ නැහැනේ. ඔහින් කොහේ හරි ගිහිල්ලා තැනකට ගිහිල්ලා පොඩ්ඩක් ඕක ඇක්සිඩන්ට් පාගලා ඕක නිකන් මෙවුවා කරලා රේස් කරන්න බැලන්ස් එක තියාගන්න ගිහිල්ලා කොහොම හරි කරලා මොනවාද ඩ්‍රයිවිං ස්කූල් එකකට ගිහිල්ලා කොහොම හරි කරලා ඒ ක්‍රමවේද ගැන අපි දන්නවනේ. ඒ ලයිසන් ලබා දෙන ක්‍රමවේද ගැන ලෝක කතිකාවකුත් තියෙනවා. කොහොම හරි ලයිසන් එක ගන්නවා. එතකොට ඉන්පුට් එක. ඒ කියන්නේ ඒ ලයිසන් ගන්න පුද්ගලයාට තියෙනවද නිසි යෝග්‍යතාවය? තියෙනවා අපේ රතවාහන පනතේ රතවාහන වැරදි 14ක් තියෙනවා. ඔය කිසි කෙනෙක් ගහන්න මොනවද වැරදි 14 කියලා දන්නේ දකුණෙන් ඕවර්ටේක් කරන්න ඕනේ වමෙන් පදින්න බෑ. දකුණු නීතිවත් හරියට දන්නේ. ওই දෙක තුනත් දෙක මොකද අපි විශේෂයෙන්ම රතවාහන දිශාවෙන් අපි කරනවා දැන් රියදුරන්ට අපි වැඩමුළු කරනවා. කරපුවාම රියදුර අනේ මහත්තයෝ අද තමයි මේ මෙච්චර වැරදි ගානක් තියෙනවා කියලාවත් අපි දන්නේ කියනවා. දැන් ඇත්ත වශයෙන්ම පහුගිය දවස්වල පොලිස්පතිතුමාට චක්‍රලේඛ නිකුත් කරන සිද්ධ වුණා. විශේෂයෙන්ම දැන් අපි මේ වාහන සම්බන්ධයෙන් රියදුරු බලපත්‍ර ලබා දෙන ආයතන මොනවාද මේවා මොනවාද ඩ්‍රයිවිං ස්කූල්ස් තියෙනවා රෙජිස්ටර් කරලා තියෙනවා උපදේශකයෙක් ඉන්නවා. නමුත් වාහන පුහුණු කරන්න උපදේශකයා නෙමෙයි. පුහුණු උපදේශකයා වෙන වැඩ එක්කෝ ඒ අයට මාසේ ඒ වගේ ඒ ගැන කතා කරන්න හොඳ නැහැ. පුහුණු උපදේශකයා නමට ඉන්නවා. පුහුණු ඒතකොට වාහන 3-4යි වාහන 10ක් විතර දානවා. පුහුණු උපදේශකයෝ නෙමෙයි. එතකොට ඒ අය දන්නේ නැහැ මාර්ග සංඥා පිළිබඳව හරියට උපදේශකයෝ දන්නේ නැහැ. මාර්ග නීති පිළිබඳව දන්නේ නැහැ. කොහොම හරි වාහනේ ගෙනියන්නයි බ්‍රේක් කරන්නයි ඕක එලවන්නයි විතරයි පොඩ්ඩක් පුහුණු කරලා කොහොම හරි කරලා ඊට පස්සේ ගිහලා ලයිසන් එක අරන් දෙනවා. අපි එතනින් එහාට ගැන කතා නොකරමු. දැන් මේ සම්බන්ධයෙන් ප්‍රෝණාමතුමා විධිමත් විදිහට මේක කරන්න ඉදිරියේ සැලසුම් කරලා තියෙනවා. කොහොම හරි කරලා ලයිසන් එක අරන් දෙනවා. හරිද? එතකොට කාර්මික දැනුමක් නැහැ. අර අතන කොහොම හරි වාහනේ එදාට ගිහලා ටෙස්ට් එකට ෆේස් කරන්න විතරයි ඒ පුරුදු කරන්නේ. ඒකත් ඒ අවශ්‍ය මුදල ගන්නවා. කොහොම හරි කරලා මේ පාස් කරලා දානවා. ඉතින් අපි ඒක නිසා එව්ව දැන් විධිමත් වෙමින් පවතින ඇත්ත වශයෙන්ම මේ රජයේ හැටියට විශාල වැඩ කොටසක් කරනවා. DMT එකත් එක්ක එකතු වෙලා දැන් අලුතෙන් පුහුණු උපදේශකව බඳවාගෙන ඒක විධිමත් විදිහට මේව දැන් මේ රිය පාසල් පද්ධතිය දියුණු කරන්න. එතකොට අපි දැන් ගත්තොත් එහෙම මේ අනතුරු සම්බන්ධයෙන් අවුට්පුට් එකට මෙච්චර කියන්නේ මෙච්චර අනතුරු වෙන්නේ. මෙච්චර මාරක අනතුරු වෙන්නේ. මෙච්චර බරපතල අනතුරු වෙන්නේ. මෙච්චර නීතිගනුක නොවන විනයකරුක නොවන රියදුරන් බිහි වෙන්නේ. දැන් බාණ්ඩකෝ පාරක යද්දී එහෙන් මෙහෙන් දාගෙන යන්නේ කිසිම විශේෂයෙන් ගත්තොත් යතුරු පැදි සහ ත්‍රිරෝධත. අද යතුරු පැදින වාහන සංචිතය සම්පූර්ණ ගත්තොත් ලංකාවේ වාහන මිලියන් 92ක් විතර තියෙනවා. ඒකෙන් දැන් මිලියන් 52ක් තියෙන්නේ ලක්ෂ 52ක් තියෙන්නේ යතුරු පැදි. ලක්ෂ 12කට ආසන්න සංඛ්‍යාවක් තියෙන්නේ ත්‍රී වීලර්ස්. බලන්නකො කොච්චර අපේ රටයි අපි ගිහිල්ලා දැන් 1200 cc මේ රෙජිස්ටර් කරන්න කියන අපේ කතිකාවක් තියෙනවානේ. ඒව රෙජිස්ටර් කරපු රටවල තියෙන නීතිකරුක බව බලන්නකො. විනයකරුක බලන්නකො. එයා කොච්චර විනීතව යන්නේ කියලා බලන්නකො.
කොච්චර හොඳ විධිමත් පුහුණු උපදේශකයන් මගින් පුහුණු වෙන්න කියලා බලන්නකො. එහෙම කරලානේ මේ කට්ටිය එළියට දාන්නේ. ඒතර දැන් අපේ එක පාර්ට් මේව ගෙනවොත් මොකද වෙන්නේ? කිසිම අපේ එක්ක මෙව්ව දැන් ඇත්තට විධිමත් වෙවි යනවා. හරි? ප්‍රාණාමාත්‍යතුමා සහ ප්‍රාණාමාත්‍යංශ විශාල වැඩ කොටසක් කරගෙන යනවා. සාහිත්‍ය අනුබද්ධිත මාර්ග ආරක්ෂක සභාව සහ DMT එක ඒව දැන් විධිමත් කරගෙන මේවා රෙගුලාසි හදලා ප්‍රතිපත්ති හදලා දැන් ඒ සම්බන්ධ කරන ශ්‍රී ලංකා පොලිසියටත් විශාල දායකත්වයක් අපි ලබා දෙනවා. සහ එන්ෆෝස්මන්ට් එක. එතකොට අපි දකින්නේ එවැනි නොපුහුණු අවිධිමත් විදියට ගන්න ලයිසන් වලින් ඒ පුද්ගලයා දන්නේ මාර්ග නීති දන්නේ නැහැ. අත් වශයෙන්ම දැන් පාරේ තියෙන සයින් බෝඩ්ස්. මොකක්ද කියන එක දන්නවද කියලා අහන්නකො. දන්නේ නැහැ. දැන් අපි කියමු ක්‍රොසින් එකක් තියෙනවා. ක්‍රොසින් එක ඉදිරියෙන් තියෙනවා කිරිපත් කෑල්ල වගේ දකින්නවනේ. ඒකෙන් පෙන්නන්නේ ඉදිරියේදී තියෙනවා මේ අවදානම් කලාපයක් ක්‍රොසින් එකක්. පොඩ්ඩක් ඉස්සරහට යනකොට තියෙනවා වම් පැත්තේ තියෙනවා සයින් බෝඩ් එකේ ක්‍රොසින් එක කියලා. තව මීටර 5ක් විතර සලකුණු කරලා තියෙනවා. එතකොට ඒව දකින්නකොට රියදුරාට ඔලුවට එන්න ඕන. අපි මම දැන් අවදානම් කලාපයකට ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ ක්‍රොසින් එක. කොයි විලේ හරි මේකේ පුද්ගලෙ පයින්ඩ පුළුවන්. වැඩිහිටියෙ පයින්ඩ පුළුවන්. ආපදති කෙනෙක් පයින්ඩ පුළුවන්. බඩදරු අම්මා කෙනෙක් පයින්ඩ පුළුවන්. ඒක නිසා මෙතන එහෙම නැහැනේ. යත්තා ක්‍රොසින් යනුත් යනවා කඩාගෙන. ඒව ගැන කිසිය මාර්ග නීති මාර්ග සංඥා පිළිබඳ අද අපි ඉන්න මේ බොහෝ රියදුනා විශේෂ තරුණයෝ 7-5කට සලකන්නේ. ඉතින් මෙව්ව තමයි මේ ලගිදු මේ අනතුරු වලට විශාල වශයෙන් භාජන වෙන කාරණා. ඊළඟට ගත්තොත් එහෙම යතුරු පැදි ගත්තොත් මහා ව්‍යාසනයක් වෙලා තියෙනවා. ව්‍යාසනයක් වෙලා තියෙන්නේ. දැන් මේ තරුණයෝ මොකද කරන්නේ මේ යතුරු පැදි ගන්නවා. අරගෙන දැන් නිෂ්පාදකයා විසින් එවන ලද වාහනය මෝටර වාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් අනුමත කරාට පස්සේ ඒක කිසිදු වෙනසක් කරන්න බෑ වාහනේට. කිසිම මොඩිෆිකේෂන් එකක් කරන්න බෑ. යතුරු පැද්දේ සියලුම වාහන සඳහා. එතකොට දැන් මේ ආපු ගාම මොකද කරන්නේ? ගත්ත ගාම සයිලන්සර් වල සද්දේ වෙනස් කරනවා. බීට් සද්දේ. ඒ වෙනස් කරනවා. එතකොට ෆුට් රෙස්ට් එක තියෙන්නේ. ඒවා මෙව්වා කල්ලේ ඒකේ හදනවා. කිසිම තැකීමක් නැහැ. අද බලන්නකො දැන් ආයෙ පටන් ගන්න තියෙනවා. දැන් ආයෙ ටිකක් වැඩිවීමක් තියෙනවා. යතුරු පැදි ගත්තොත් මේ මුළු පළාත ගිගුම් දෙනවනේ. මේ මොකද්ද මේ කාලකන්ණි මානසිකත්වය? අපි ඒ කාරණේ දකින්න සහ මේ කාල සීමාවක් හොයන්නේ බලන්නේ නැතුව ඇතැම් වෙලාවට රාත්‍රී කාලේ. දැන් පෞගි දවස්වල වෙසක් සමයේ ඇත්ත වශයෙන්ම මමත් ගෙදර ඉන්නකොට මටත් මාර සද්ද යනවා. බයිසිකල් මේවා එළියට දානවා වෙන සද්දේ. මට හාමුදුරුවෝ කතා කරා. පූජක අනේ මහත්තයෝ මේ අපේ පන්සලක භාවනා වැඩසටහනක් කරගන්න බෑ. මේ සද්ද වැඩි මොකක් හරි කරන්න කියලා. ඊට පස්සේ මම පොලිස් පොතුමත් උපදෙස් දුන්නා. විශේෂයෙන් අපි වහාම මේව අත්අඩංගුවට ගන්න. ඒ වගේ අපි යතුරු පැදි අපි දැන් ඔබ කතා කරේ සොෆ්ට් ෆ්ලෝ එක. වෙනදා වගේ දෙයකට අපි කරේ දඩ පත්‍රිකාවක් නිකුත් කරන එක අධික ශබ්ද සහිත සයිලන්සරයක් සාතික ශබ්ද නිකුත් වීම. ඒ බැලුවේදී ගිම මේව හදාගන්න කියලා උපදෙස් දෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් මේක අපි දෙන අවස්ථාවේ මේක තවත් මේක ඊට පස්සේ ඊටත් වඩා වේගයෙන් යනවා ඊටත් වඩා ශබ්දයෙන් යනවා. මේව වෙනස් කරලා. එතකොට බලන්නකො මේ තරුණයන්ගේ කොටසගේ විකෘති මානසිකත්වය. දැන් පෞගේ කාලේ අපි ගත්තා යතුරු පැදි. ওই තරඟට පදිනවා අරවා මේවා කරනවා රෝද උස්සගෙන යනවා. බැලුවාම ඒව අතරඟුඩ ගත්තාම බහුතරයක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා. විකෘති මානසිකත්වය. එක්ක ටැබ්ලට්ස් ගහලා. අද මේ තරුණ රැල්ලත් එක්ක ඉතා භයංකාර දෙයක් නිර්මාණය වෙන්නේ. මේවා දෙමව්පිය බලන්න ඕනේ. තමන්ගේ පුතා බයිසිකල් අරන් යන්නේ කොහෙද? දැන් මම දැක්ක මේකෙත් පෙන්වනවා අම්මා කියන දේවත් අහන්නේ නැහැ නේ. යනවා මෙව්වා කරනවා හෙල්පන් නැතුව යනවා. එතකොට මේ තරුණ රැල්ල නිර්මාණය වෙන මේක ඉතා භයංකාර දෙයක්. අපි පොලිසිය හැටියට එන්ෆෝස්මන්ට් එක අපි නීතිය බලගන්න ආයතනයේ හැටියට නීති ක්‍රියාත්මක කරන ආයතනයේ අපිට මේවා බලන් ඉන්න බෑ. අපිට විශාල වක්කීමක් තියෙනවා. අපි ඒක නිසා විශේෂයෙන්ම පොලිසිය වල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරුන්ට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට පොලිසිය රථවාහන නිලධාරීන්ට එක වහාම මේවා මූල ආකෘති වෙනස් කරු බයිසිකල් වහාම ගන්න අත්අඩංගුවට. අරගෙන දාන්න එක්සැමිනට. දාන්න ඊළඟට තහනම් නියෝග ගන්න. ඊළඟට දාන්න අධිකරණයට හાર્ඩ් ලෝ එකක් බවට ඔව් ඒ කියන්නේ ඒතර දාපුවම අනිවාර්යයෙන්ම ආකෘති වෙනස් කරලා 50000 කට දඩයක් ගන්න වෙනවා.
ඔන්න ඊට පස්සේ අඬාගෙන එනවා නේ සර් මේ අපේ වාහනේ දෙන්න එපා. ඊට පස්සේ අපි දැන්ට 1000කට ආසන්න යතුරු ප්‍රමාණයක් ගත්තා. දැන් ආපහු මේක බලන් ඉන්න අපි තරුණින්ට කියන්නේ විශේෂයෙන්ම පොලිසිය තදින්ම නීති ක්‍රියාත්මක කරන මේ සම්බන්ධයෙන්. සහ අපි හිතනවා අපි උපකල්පනය කරනවා මෙවැනි ආකාරයට වාහන වෙනස් කරලා විකෘතිතාවයකින් මේවා එලවනවා නම් අධික වේගයෙන් එලවනවා නම් එක්ක මේවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරලාද කියන අපි උපකල්පනය මද්ද්‍රව්‍ය ටෙස්ට් වලට අපි වාචනය කරනවා. විශේෂයෙන්ම අපි රථවාහන දාන්නට දැනුවත් කරනවා රථවාහන මූලස්ථානයේ හැටියට අපි ඒක විශේෂයෙන් නියෝග සහ උපදෙස් ලබා දෙනවා පොලිස් ප්‍රතුම ලබා දෙනවා ඒක නිසා විශේෂයෙන්ම අපි මේක නවත්විය යුතුමයි සහ ඒක නිසා අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා ඔබතුමා සඳහන් කළා මේ යතුරු පැදි හේතුවෙන් බොහෝ අනතුරු ගණනාවක් සිද්ධ වෙනවා කියන කාරණය. මෙතනදී අපි දකිනවා දැන් ඊයේ දවසේදීත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කළා මේ හෙල්මට් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ආරක්ෂිත හිස්වැසුම් සම්බන්ධයෙන් මේක ප්‍රමිතිගත විය යුතුයි කියන කාරණය. අපි දකිනවා මේ හෙල්මට් එක කියන කාරණයට අපි අවධානයක් යොමු කරන්නේ නැහැ. මෙතනදී තව කාරණයක් අපි දකිනවා මේ අර කුඩා දරුවන් පාසල් යන කුඩා දරුවන්ට හෙල්මට් එකක් ඕනේ නැහැ කියන තත්ත්වයේ දෙමාපියන් ඉන්න. මොකක්ද මේ කාරණය? හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් අත් වශයෙන්ම ප්‍රමිතිගත හෙල්මට් එක කියන්නේ S517. ඒ කියන්නේ ඒ ප්‍රමිතිය එකක් තිබ්බොත් ඒ පැලඳුවොත් අපිට ඒ සිද්ධ වෙන අනතුරු ඩැමේජ් එක අවම කරගන්න පුළුවන්. දැන් පහුගිය දවස්වල දැක්කනේ පාරිභෝගික සේවා අධිකාරිය කරපු වැඩලිම එක දිනකදී 5000කට කියන 4000 ගණක් ප්‍රමිතිගත නොවන හෙල්මට්ස් බාරට ගත්තා. ඒ සම්බන්ධයෙන් නඩු කරන්න කටයුතු කරා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් අපේ ජනතාවට කියන්නේ මේ යතුරු පැදි පදවන අයට කියන්නේ තරුණයින්ට කියන්නේ සියලු දෙනාටම තමන් පාවිච්චි කරනවා නම් ප්‍රමිතිගත S517 හෙල්මට් එක පාවිච්චි කරන්න. සමහරවිට පොඩි වියදමක් වැඩි වෙයි. නමුත් අපි යන්නේ මහා පාරේ. විශේෂයෙන්ම ගත්තොත් එහෙම දැන් ලගිතු කියන්න කැමති අපේ ගොඩක් අය මේ හෙල්මට් එක ගැන හිතන් ඉන්නේ මේක පොලිසියෙන් බේරෙන්න තමයි හෙල්මට් එක දාන්න ඕන කියලා. අපි සමහරවිට දකිනවා දැන් විශේෂයෙන් මේ නාගරික ප්‍රදේශවල යන සමහරව තියෙන සමහර ප්‍රදේශ ගත්තාම හෙල්මට් දාන්නේ නැහැ. හෙල්මට් එක අතේ අරන් යන්නේ. පොලිසිය එක්කම දාගන්නවා. එතකොට මේ ව්‍යවස්ථාදායකයෝ විසින් මේ හෙල්මට් නීතිය ඇයි මේ නීතියක් හැට ගෙන ආවේ? මේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා. සහ බලන්න දැන් මේ එකක් දැන් මේ අනතුරක් වුණාට පස්සේ පසු බලපෑම ආර්ථිකයට වෙන බලපෑම සමාජීය බලපෑම නේද? කොච්චර ඒ කෙනෙක් වෙනුවෙන් රජය වෙදම් කරනවද සෞඛ්‍ය සම්බන්ධයෙන්? ඒ වගේ කොච්චර ඉතින් මේ පොඩි දෙයක් නිසා. එතකොට ගොඩක් ඔය දැන් අපි උදාහරණයක් ගමු දැන් පහුගිය කාලවල දැනුත් දෙමව්පියෝ දැන් අම්මා හරි තාත්තා හරි හෙල්මට් එක දාලා යනවා. ළමයි දෙන්නා හෙල්මට් එක දාන්න ඉස්සර එක්කෙනෙක් තියනවා පිටිපස්ස එක්කෙනෙක් තියනවා. ඉතින් බලන්න මොන තරම් මේ අනතුරක තියෙන භයානකත්වය භයංකාරත්වය අත්විදපු නැති නිසානේ. දැන් උදාහරණයක් ගමුකෝ අම්මා හරි තාත්තා හෙල්මට් එක දාලා යනවා ළමයි දායන්න. හදිසි අනතුරක් කරනවා වැටෙනවා. කෙලින්ම අර දැන් අම්මා තාත්තගෙන සාමාන්‍ය හිස්කවල ටික මෝරලා හරි තියෙනවානේ. අර අයින්සක ළමයින්ගේ මෝරලත් නැහැ. කෙලින්ම ඔළුව වෙදිච්ච ගමන් කෙලින් මොකද වෙන්නේ? ඒ වගේ කොච්චර මරණ වෙලා තියෙනවද? බරපතල අනතුරු වෙලා තියෙනවද? ඒක වගේ හිතන්නේ නැහැ. ඉතින් ඒක නිසා දැන් අද තියෙන මේකත් එක්ක බයිසිකල් එහෙන් දානවා මෙහෙන් දානවා පොඩ්ඩක් වෙච්ච ගමන් කොහොම ඉවරනේ. ඉතින් විශේෂයෙන්ම දැන් අපේ රටවල් නිලධාරීන් ඉස්සෙල්ලාම කියන දෙයක් තමයි දැන් ඔබ ජීවිතේට ආදරේද? ඔයාගේ ළමයින්ට ආදරේද? දැන් මේ ඔයාගේ ළමයින්ට ආදරේ නැහැනේ. දැන් ඔයා විතර නෙමෙයි අන්තරක් වුණත් බේරෙන්නේ. ළමයි නැති වෙනවා. අන්න දෙමව්පියන්ට වදිනවා. දැන් ඊට අමතරව අපි දැන් এডুকেෂන් දැන් ටේක් කෙයාර් වැඩසටහන හරහා අපි විශාල ගිය අවුරුද්දේ පාසල් 50කට අධික සංඛ්‍යාවක් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අපි ළමයි සහ දෙමව්පියන්ට මේ රටවල් නීතිය සහ අපේ නාට්‍ය සංදර්ශන ආදන් පෙන්වුවා මේක ආදීනව අපි දැක ප්‍රායෝගික වශයෙන් නේද? ප්‍රායෝගික වශයෙන් කරන අපි වෙන නාට්‍ය කණ්ඩායමක් ඉන්නවා. ඒක ඇත්ත වශයෙන්ම අනතුරු සිදු වෙන ආකාරයේ තියෙන මාර්ග නීති උල්ලංඝනය කරලා බරපතල ඒකේ තියෙන ආදීනව ඒ සම්බන්ධයෙන්. ඒක ළමයාට මේක දැනෙනවා. ඒක දැන් මේ අවුරුද්දේ දැන් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක හරහා දැන් කරගෙන යනවා. දැන්වත් පාසල් අපි විශාල ප්‍රමාණයක් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකයි බලාපොරොත්තු මේ ළමයාගේ ආකල්ප වර්ධනය තුලින් ඉදිරියේදී ආයෝජනය.
දැන් කොච්චර කිව්වත් මෙයාට ඔලුවට වැදිලා නැහැ නේද? ඒතර අපි දැන් ජපානයේ වගේ රටවල් වල අනතුරු අඩු කරේ එහෙම. ඒ කියන්නේ ළමයින්ගේ මනස වෙනස් කරලා. ළමයින්ගේ ආකල්ප වෙනස් කරලා. ඒක තමයි අපි කරගෙන යන්නේ. ඔබතුමා මුලදී සඳහන් කළා මේ අධ්‍යාපනය කියන්නේ ප්‍රබල කාරණයක් කියලා. ඔව් ප්‍රබල කාරණයක්. ඉතින් ඒකට අපිට මාධ්‍ය සහ ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් එක විශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් අපි ඒක ITN එක තමයි මාධ්‍යකත්වයක් ලබා දෙන්නේ. විශාල වැඩ කොටසක් කරා යනවා. දැන් විශාල එතකොට ඒ කියන්නේ ළමයින්ට නීතියක් පිළිබඳ දැනුවත් කරනවා. අපි නාට්‍ය කණ්ඩායම ගිහිල්ලා විශේෂයෙන්ම එතකොට දෙමෝපියොත් ඉන්න ළමයිනුත් ඉන්න ඔක්කොම බලනවා. දැන් විශාල සංඛ්‍යාවකට අපි දැනුවත් කරලා තියෙනවා. ඔබ දන්නවා දැන් වෙනදා දැන් ඒක අඩුවීමක් දකින්නේ. වෙනදා අම්මා හරි තාත්තා හරි හෙල්මට් නැතුව දාන් යද්දි ළමයා සද්දනකොට හිටියා. දැන් අම්මේ තාත්තේ බෑ එළියට බහින්න. හෙල්මට් එකක් දාන්න ඕන. මේක ගන්න මොකක් කරනොත් මේ දැන් දෙමෝපියන්ට දැන් ළමයි උපදෙස් දෙන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. තාත්තා හැම්මේ මාර්ග නීති කඩන් ගියොත් තාත්තා මෙහෙම කරන්න එපා. නෝ පාකින් ඒරියාස් වල එලවන්න එපා. දකුණෙන් දැන් ඒ ළමා මනස නිසා දැන් ගොඩක් දැන් ඔබ දැන් දකින්නනේ ගොඩක් අඩුවීමක් තියෙනවා කියලා. ඒක නිසා අපි විශේෂයෙන්ම අපි ලොන්ග් ටර්ම් බලන්නේ, ඒ කියන්නේ දීර්ඝ කාලින වශයෙන් බලන්නේ, කෙටි කාලින ලෝ එන්ෆෝස්මන්ට් එක කරනවා. සහ දැනුවත් කිරීම කරනවා. සහ ළමයින්ගේ ආකල්ප වර්ධනයත් තුළින් දියුණු වෙච්ච ලෝක රටවල් වල අපි උගත් පාඩම් දිහා බලවලා ඒ තුලින් අපි මේ තියෙන ඉදිරියේදී මේව වළක්වා ගන්න. ඒකත් හරි වැදගත් වෙනවා. ඊළඟට මේ හෙල්මට් කියන කාරණාව දැන් ගත්තොත් එහෙම දැන් අර මං කිව්වේ පොලිසියෙන් බේරන තමයි හෙල්මට් දාන්න. එහෙම කරන්න එපා. හෙල්මට් එකක් දාන්න කියන ඔබ ඔළුව වැදිච්ච ගමන් දැන් මට හැමදාම දෛනිකව සිදුවන මාර්ග අනතුරු ඒ ඔයිස්ලා මට කියන්න ඕන. දැන් වැඩි හරියක් ගත්තොත් එහෙම අපි අනතුරු උදාහරණයක් ගත්තොත් 150ට වැඩි ප්‍රමාණයක් වෙන්නේ අතුරු පැදි අනතුරු. ඒතර යඩුපතුරු අනතුරු නිසා පැදිකරු බරපතල තුවාල මාර්ග අනතුරු තත්ත්වයටපත් වෙනවා. සහයින් ඔබට ගියොත් එහෙම පදිකියෝ තමයි විශාල සංඛ්‍යාවක අනතුරටපත් වෙන්නේ. මරණයටපත් වෙන්නේ. අදත් එහෙමයි. එතකොට විශේෂයෙන් ගත්තොත් එහෙම එක්ක හෙල්මට් එක හරියට දාලා මේ ලොක් එක දාලා නැහැ. මිසි ප්‍රමිතිය හෙල්මට් එකක් නැහැ. වැදිච්ච එකම හෙල්මට් එක ඉස්සු කරනවා කියලා වදිනවා. මම කෙලින්ම අහන්නේ හෙල්මට් එක දාලා ඉන්නේ. හෙල්මට් එක දාලා හිටියා. වදිනකොටම හෙල්මට් එක විසික් කළා. ඒ කියන්නේ ඒක තිබ්බනම් එහෙම අර ඔළුවට එන අර ඩැමේජ් එක අඩු වෙනවනේ. මෙව්ව ගැන අපේ ජනතාව හිතන්න ඕන. යතුරු ප්‍රතිපදව හිතන්න. පුළුවන් තරම් සේෆ්ටි ඉක්විප්මන්ට්ස් දාලා යන්න ඕන. ඒ කියන්නේ ග්ලව්ස් දාලා නේද? නී ගාඩ් ඒව දාන්න ඒ පුළුවන් හොඳයි. ජැකට්ස් දාලා අඩු ගානේ ඩෙනිම් එකක් හරි අදගෙන. නේද? අනතුරක් වුණාම එතකොට වෙන තියෙන ඩැමේජ් එක අඩුනේ. දැන් එහෙමනේ මොකුත් නැතුව ගිහලා කොච්චර පිරිසක් මරණයටපත් වෙන පිරිස ඔය බරපතල තුවාල වෙන පිරිස ගියා බැලුවොත් එහෙම එයාලත් දැන් ගිහිල්ලා උදාහරණයක් හිට ගන්නකෝ ඒ අය එක්ක හෙල්මට් දාලා නැහැ. දාපු හෙල්මට් එක හරියට දාන් ගිහිල්ලා නැහැ. ඒතකොට සේෆ්ටි ඉක්විප්මන්ට්ස් නැහැ. අධික වේගෙන් ගිහිල්ලා එක තැන බ්‍රේක් කරලා බැලන්ස් නැතුව ගිහිල්ලා විසික් වෙලා ගිහිල්ලා ඊළඟට ඉස්සරහින් යන වාහනට යට වෙනවා. අනතුරු ගණනාවක් පහුගිය දවස් වුණා. ගිහිල්ලා පිටිපස්සේ වාහනේ වදිනවා. වැදිච්ච ගමන් බැලන්ස් නැතුව යනවා. බ්‍රේක් කරනවා බැලන්ස් නැතුව යනවා. ගිහිල්ලා අර පැත්තට විසිරුණා ඉස්සරහින් යන වාහනට යට වෙනවා. ඉතින් මෙව ගැන හිතන්නේ නැහැ. ඉතින් අර දැන් අර කකුල් වගේ තමයි. මේ තරුණ පිරිසක් ඉන්නවා. අර දැන් අර කකුල් වලට අර දිය කෙලියේ රත් කරලා තියෙනවා මේ නටනවා වගේ තමයි වැඩේ. රත් වෙලා පැහැෙනකොට තමයි තේරෙන්නේ මේක මොකද්ද. එතකොට වැඩක් නැහැ. දැන් හොඳම උදාහරණය. දැන් පෞද්ගලික දවස්වල කටාන වෙච්ච අනතුර. රේට රේස් පදිනවා. මම වොයිස් එකකිනුත් අපි අහලා තියෙනවා නිදර්ශන කරන මොකද්ද මේකට ගත්ත ඇක්ෂන් කියලා. රේස් පදිනවා. ඒතර මේ දෙමව්පියෝ මේවා බලන්නේ නැද්ද? අන්තිමට ඇවිල්ලා අහිංසක මේ නීති අනුකූල ගමන් කරපු අර කන්ටේනර් එක පුච්චන අයල මේ මිනිස්සු. අර තරුණ දෙන්න රේස් පෙදලා ගිහිල්ලා බැලන්ස් නැතුව ගිහිල්ලා කඳ වෙන් වෙනවනේ. ඉතින් බලන්න ඒක ඒව බලන් ඉන්න පිරිසත් ඒ කියන්නේ ඉතුරු ළමයින්ටවත් ඔය පෝරාදාසයක් වෙන්න මෙහෙම කරන්න එපා. මේක නිසා කියන්නේ අරව පුච්චනවා. බලන්නකො මොන තරම් මානසිකත්වයක්ද තියෙන්නේ කියලා. එතකොට දැන් ඒකෙන් මේක දැන් සමහර තැන්වල දැන් අපි ගොඩක් වැටලීම් කරනවා. මේ රේස් පදිනවා. ඒ වගේ තනි රෝදේ යනවා. මහා දැන් වැඩි වුණ 3 wheel රෝද තුනේ යන්න ඕන රෝද දෙකේ යනවා. මොකද්ද මේ මානසිකත්වය? විකෘති මානසිකත්වය. නේ? මේ මහා පාරට වාහනයක් දානවා කියන්නේ ජීවිත කීයක්ද? මහා පාර කියන්නේ මේ විකෘති මානසිකත්වයක් තියෙන මේ අවුරුදු 17ක 18ක ළමයිගේ මේකක් නෙමෙයිනේ. මේවා සම්බන්ධ පොලිසිය දැඩිව නීති ක්‍රියාත්මක කරනවා. අපි විශේෂයෙන්ම ඔබ වගේ අහුවා හાર્ට් ලෝස් ඔෆ් ලෝ මොකද කියන්නේ.
දැන් අපි කියන්නේ දඩ පත්‍රිකාවක් දෙන්න පුළුවන් එකට අපි කියන්නේ එහෙම කරන්න එපා. දැන් වෙනදා අපි මාර්ග රියනතුරක් වුණාම අපි දාන්නේ සාමාන්‍ය නොසැලීමකින්වත් ක්‍රියාවකින් මරණ සිදු කරනවා. ලංකාවේ දන්නේ 290ට වගන්ති. දැන් අපි එහෙම නෙමෙයි අපි බලන ඇත්ත වශයෙන්ම අපි කියමු පදික වේදිකාවක් මත අනතුරක් වෙලා එක්කෙනෙක් මරණයට පත් වෙන බරපතල තුවාල වෙනවා. අපි හිතමුකෝ. එතකොට අපි දන්නවා පැහැදිලිවම පදික වේදිකාවක් තියෙන කාරණාවට ඒ කලාපයට එනකොට මේ අන්තරාදායක කලාපය. චේතනාදිව දන්නවා මෙතන මොකක් කවුරුහට පැන්නොත් මේක යට වෙනවා. දැන. එවැනි අවශ්‍ය මරණයක් වුණොත් මිනිමැරුම චෝදනාව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය තැත් කිරීම ඒ වගේ දේවල් දැන් අපි දානවා. පොලිසිය පැහැදිලි උපදෙස් දීලා තියෙන්නේ මොකද දැන් ඒ කියන්නේ මෙව්වා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා පැහැදිලිව අපි කියනවා. එහෙම නැතුනොත් අපි ඒ සම්බන්ධයෙන් චේතනා නීතිය විෂමද්‍රව්‍ය පාවිච්චි කරලා එහෙම යනවනම් තවත් අපි පැහැදිලි ඒක අපි දැන් මෙතන දඩපත්‍රිකාවක් දීලා යනවනම් සයිලන්සර් එකට අපි කියලා තියෙන view වෙනස් කරලා තියෙනවනම් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න. වාහනේ බාරට ගන්න, පුද්ගලයා බාරට ගන්න. රත වාහන මෝටර වාහන පනත තියෙන සියලු වැරදි අත්අඩංගුවට ගත හැකි වැරදි. ඊළඟට අන්තරාදායක අපරීක්ෂාකාර රියදාවනේ සම්බන්ධයෙන් දාන්න. දැන් වෙනදා කිව්වොත් එහෙම අපි ඩබල් ඉර කපන් ගියොත් එහෙම දඩපත්‍රිකාවක් දෙනවා. දැන් ඒක ඩබල් ඉර කපාගෙන ඒකේ තියෙන බරපතල බය බලලා අන්තරාදායක අපරීක්ෂාකාර රියදාවන්ට ගන්න. උසාවි දඩපත්‍රිකා දෙන්නේ නැහැ. 25000 දඩේ. තුන් පාරක් අන්තරාදායක රියපැදීම සම්බන්ධයෙන් වාහනයක් අධිකරණය මගින් දණ්ඩියම කරලා තියෙනවනම් අවලංගු කිරීම දක්වා යන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි අපි දැන් හાર્ඩ් ලෝ එක ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම විෂමද්‍රව්‍ය. මේ අනතුරු කියන දෙයට බලපාන තව හේතුවක් තමයි මද්ද්‍රව්‍ය සහ බීමත්කම කියන කාරණාව. දැන් ඇත්ත වශයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම මේ වසරේ අපි දැන්ට බීමත් නඩු ඊයේ දක්වා 70630ක් කරන් තියෙනවා. බීමත්කම. ඒ කියන්නේ මේ ගත්තන තව බීලා තව අහුවෙච්ච නැති ප්‍රමාණිකුත් ඉන්නවා. හරි මේ සම්පූර්ණ බීලා ගිය ප්‍රමාණයම නෙමෙයිනේ. හරි. විෂමද්‍රව්‍ය 13010ක් කරන් තියෙනවා. විෂමද්‍රව්‍ය කියන්නේ මේවා කොකේන්, හෂීෂ්, එතකොට අයිස්, හෙරෝයින්, ගංජා, ඒ ආදි වශයෙන් මත්පෙති. අපි ගිය අවුරුද්ද ගන්නේ 3000කට ආසන්න ප්‍රමාණයක් තමයි විෂමද්‍රව්‍ය. දැන් මේ අවුරුද්ද අපි 13010ක් දක්වා වැඩි කරලා තියෙනවා. පොලිසිය අපේ රටවල් දාන්න උපදෙස් දීලා තිනවා. අපි පැහැදිලිවම ගිය අවුරුද්දේ අමාත්‍යමාන්‍ය ගැසට් නිවේදනයක උන්දිකුත් කරා. යම් කිසි කෙනෙක් ඉරියව් බලලා සැකයක් උපදිනවනම් ඇස්වල රතුණා තොල් සහ දිව බලලා සහයාගේ ශරීර ඉරියව් බලලා සැකයක් තියෙනවා නම් මෙයා විෂමද්‍රව්‍ය පාවිච්චි කරලා ජේමෝට දාන්න කියන. අනිත් එක අපි අනිවාර්යයෙන්ම අනතුරක් සිද්ධ වුණොත් එයාව දානවම තමයි ජේමෝට. අන්න ඒ වගේ අනාවරණච්ච අනතුරු තමයි මේ විෂමද්‍රව්‍ය කියන කාරණාව. මේක හරි භයානක විකෘති මනසක් තියෙන කෙනෙක් කොහොමද මේ වාහනයක් එලවන්නේ? ඊළඟට දැන් අපි දකින්න කාරණාවක් තමයි විශේෂයෙන්ම දැන් මේ විෂමද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරලා වාහනයක් එලවන කියන කාරණා. දැන් අපි දකිනවා දැන් පහුගිය දවසට බස් ගත්තොත් බස් රේස් යනවනේ තරඟයට යනවනේ මේ කොච්චර බලන්නකෝ ඉස්සරහට එන පදිකයා යතුරුපෙදියක් පදවන පාපෙදියක් පදවන කෙනා ජීවිත 7-5කට ගණන් ගන්න නැහැනේ තරඟයට යන්නේ. ඒතකොට ඇති ඇත්තටම එහෙම මාර්ග නීති මාර්ග සංඥා බරපතල උල්ලංඝනය කරනවනේ මාර්ගින්න ජනතාවගේ අනිත් වාහනවල එන ජනතාවගේ ජීවිත ගැන බලන්නේ නැත්තම් මේ පාර ඔංගේ වගේ ආධිපත්‍ය පතුරවනවන අපි කියලා තියෙන වහාම වාහන බාරට ගන්න වහාම මද්ද්‍රව්‍ය පරීක්ෂණ වල ඉදිරිපත් කරන්න විකෘති මානසිකත්වය කියන කාරණාව සාමාන්‍ය හොඳ මානසිකත්වයක් කියන කෙනෙක් එහෙම එලවන්නේ නැහනේ. එහෙම අපි සැක පිට ගත්තාම බහුතර ප්‍රමාණයක් මද්ද්‍රව්‍යයට මෙව්වලා මොම් මේ අධික වේගයෙන් යන්නේ තමන්ගේ මේ මද්ද්‍රව්‍ය වලට අවශ්‍ය මේ මුදල් ගන්න. ඒ වගේ. ඉතින් ඇයි මේ එහෙම දෙන්න බෑනේ මේ නීතිකරු රටක් නේ. නීතියක් තියෙන රටක් නේ. මේක එක්කෙනාට ඕන විදිහට මේ රස්‍ය අධිකාරීන්ට ඕන විදිහටයි මද්ද්‍රව්‍යකාරීන්ට ඕන විදිහටයි ගංජාකාරයට ඕන විදිහටයි කුඩුකාරයට ඕන විදිහටයි මේ පාලනය කරන්න දෙන්න බෑනේ. ඒ නිසා අපි දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. අපි විශේෂයෙන්ම අපි WhatsApp දුරකථන අංකයක් හඳුන්වලා දුන්නා. දැන් වෙනදා පොලිස් ධාරියෙක් ඉදිරිපිට වරදක් කරොත් තමයි ඒක ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්.
දැන් එමුනේ අපි WhatsApp දුරකථන අංකයක් අඳුරලා දීලා තියෙනවා. ජනතාවට අපිට කියලා දෙනවා දැන් ඔබ පාරේ යනවා ලකිතු. සහ තව මාජ පේනවා බරපතල ලෙස එක්ක රේස් යනවා එක්ක යතුරු පැදි රේස් පදිනවා එක්ක ගන්න වෙන ඩෑෂ් කැම් එකකින් වෙන්න පුළුවන් නැත්නම් තමන්ගේ ස්මාර්ට් දුරකථනයෙන් වෙන්න පුළුවන් වීඩියෝ කරන්න අපිට වීඩියෝ දැස්සනේ වන්න අපිට ඒවනවා ජනතාව රේස් පදින එව්වා එතකොට තරඟයට යන්න එව්වා එතකොට පොඩි වරද හෙල්මට් නැතුව යන්න එව්වා පොඩි වත් එවනවා අපි වෙනම කණ්ඩායමක් ඉන්නවා මගේ පත් කරලා ඒ අය අපි ඩේටාබේස් එකේ පාවිච්චි කරලා තොරතුරු හොයලා අදාළ පොලිසිය ඕවර්සීට කතාලා ඕවර්සීට කරලා වහාම අතරඟුට අරගෙන විෂමද්‍රව්‍ය වලට දානවා අන්තරාදායක වාහන බාරට ගන්නවා දැන් අපිට මහ ජනතාව විශාල වශයෙන් තොරතුරු ලබා දෙනවා ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ඔබතුමාලා අරගෙන අනිවාර්යෙන් අරන් තියෙනවා එහෙම ගත්තොත් එහෙම පැහැදිලිවම අපිට අපි කියන්නේ අපිට එවන්න මේ වාහන අංකය පැහැදිලි වෙන්න ඕනේ සහ අපිට ඒ වීඩියෝ ක්ලිප් එකත් එක්ක ඒරියා එකත් අපිට තන එවන අපිට ඊවසේ අදාළ ලේසි අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ නිසා අපිට මහජනගෙන් තොරතුරු ලැබෙනවා විශාල වශයෙන්. ඒක අපිට විශාල ශක්තියක්. ඒ කියන්නේ දැන් පොලිස් ධාරියෙක් ඉන්නම ඕනේ ඔබටත් පුළුවන් ඒක දායකත්වයක් ලබා දෙන්න. ඒක නිසා මේ කියන්නේ ආරක්ෂිත මාර්ග පද්ධතියක් තුල වාහන නීතිකර විදුරම් බිහි කිරීම සඳහා අපේ ප්‍රොෆෙසියන් විශාල දායකත්වයක් අපිට ලබා දෙනවා. අපි ඇත්තට වශයෙන්ම උන්ට ප්‍රශංසා කරනවා මේ වගේ දේවල් ලබා දෙන එක. අපි දවසකට ඒ වගේ අපිට වීඩියෝ ක්ලිප්ස් ගන්න ප්‍රමාණයක් එනවා. ඒවට අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා අපිට විශේෂයෙන්ම මේ නිසා අපි අනුතර අඩු කරන්න විශේෂයෙන් කටයුතු කරනවා. දැන් ওই කාරණේ ගත්තාම අපි දකිනවා මේ අනතුරක් සිදු වුණාට පස්සේ අපිට ඒක සාක්ෂියක් විදිහට තිබෙන්නේ මේ CCTV දර්ශන මත. දැන් අපි දකින ස්ථාන කිහිපයක තමයි මේ කාරණේ තියෙන්නේ. අපි මුළු රට පුරාම මේ වගේ පද්ධතියක් නිර්මාණය කිරීමේ වැදගත්කමක් තියෙද කොහොමද මේ කාරණේ? CCTV දර්ශන ආශ්‍රයෙන් රටවහන ඩිටෙක්ෂන් ලබා ගැනීමට දැන් කොළඹ ප්‍රදේශයේ තමයි දැන් කැමරා පද්ධති 100 ගානක් කැමරාස් 100 ගානක් තියෙනවා. ඒකෙන් දැන්ට 100කට ආසන සංඛ්‍යාවක් තමයි ක්‍රියාත්මක කරන්නේ. නමුත් අලුත් ප්‍රොජෙක්ට් එකක් යනවා ප්‍රොජෙක්ට් ගන්නවක් යනවා කොළඹ නගරය තුල CCTV කැමරාස් හයි කරලා ඒ තුලින් රථවාහන වැරදි සම්බන්ධයෙන් ගන්න. තව ප්‍රවාහන අමාත්‍යාංශය සහ අපේ පොලිසියේ සහ අපේ අමාත්‍යාංශයේ ඒ කියන්නේ නීති සමය අමාත්‍යාංශයේ විශාල ප්‍රොජෙක්ට් ගන්නවක් වෙනවා. රට පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට CCTV දර්ශන ආශ්‍රය ලැබෙන ඒ උල්ලංඝනය කිරීම අපි CCTV වෙනම කොට්ටාසයක් තියෙනවා. CCTV කොට්ටාසය ඒව මොනිටර් කරලා ඒ අදාළ පොලිසිය වලට යොමු කරලා ඒ සම්බන්ධයෙන් ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒක අපි ඉදිරියේදීත් ඒ කටයුතු පුරුදු කරලා ඒකත් අපිට විශාල වශයෙන්ම අපිට විශාල ශක්තියෙන් විදේශ රටවල් ගත්තොත් එහෙම ගෙදරට එනවනේ මේ නෝටිස් එක. ඒ වගේ දැන් අපිත් ඉදිරියේදී සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරනවා. ඉතින් දැනට ඉදිරියට මේ සම්බන්ධයෙන් පුළුල් ලෙස ඒ කැමරා පද්ධතිය සහයි කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. දැන් මේ කාරණා අතරේදී අපි මේ මහමග විනය පිළිබඳව කතා කරද්දී අපි දකිනවා මේ ආසනපටි නීතිය කියන කාරණේ අපි පහුගිය කාලේ හරියට කතා බහ කළා. ඒක අපි දකිනවා මේ ජූනි 20 වෙනිදා ආසනපටි නීතිය ක්‍රියාත්මක වෙනවා කියන කාරණය සඳහන් කරනවා. ඉතින් එහාට ගිහිල්ලා පහුගිය දවසේ තිබිච්ච කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කරනවා මේක සැප්තැම්බර් දක්වාම මේ සහන කාලය දීර්ඝ වෙනවා කියලා. මෙහෙම තීරණයක් ගන්නේ ඇයි? සහ මේ නීතියේ වැදගත්කම කොහොමද තියෙන්නේ? රටවහන නීතිය 100%ක්ම ක්‍රියාත්මක කරේ අධිවේගී මාර්ග කොට්ටාසය. අධිවේගී මාර්ග කොට්ටාසය මගේ අර තියෙන කොට්ටාසය. දැන් පෞගේ කාලේ අපි අමාත්‍යතුමා ගිය වසරේ ගැසට් නිවේදනය නිකුත් කර අනිවාර්යයෙන්ම හයිවේ එකට ඇතුල් කරනවා නම් ආසනපටි සියලු දෙනාටම තියෙන්න ඕන කියන කාරණා. නීතිය අපි තදින්ම ක්‍රියාත්මක කරා. එතකොට යම් ගොඩක් මහජනයාගේ මැසේජ් ආවා. ඒ කියන්නේ දැන් එන අලුත් වාහන වල අනිවාර්යයෙන්ම ආසනපටි තියෙන්න ඕන. සහ ආසනපටි සකස් නොකර නිෂ්පාදකයා විසින් එවලද වාහන වලට ඒ කට්ටියට ඒවා සාදා ගැනීම සඳහා 3 පින් හෝ 2 පින් කාලයක් දෙන්න ඕන කියන කාරණාව. ඒ ගැන සලකා බලලා තමයි ප්‍රාණාමත්තුමා විසින් මාස 3ක් දික් කරේ. ඊට පස්සේ තව සහන කාලයක් දීලා දෙන අවසාන අවදාන සැප්තැම්බර් 30 දක්වා. විශේෂයෙන් ඉදිරිපස ගැන අනිවාර්යෙන් පළඳින්න ඕන පිටිපස යන අය. ආසන පාටි සකස් කරගෙන සැප්තැම්බර් 30 දක්වා දීලා තිනවා. දැන් ඒ සකස් කිරීම කරන. ඇයි මේ එතකොට අපි සාමාන්‍ය මාර්ග යන කට්ටියටත් අනිවාර්යයෙන්ම ඉස්සරහා ආසන පටිය පළදිය යුතුමයි. ඒ කියන්නේ ඉංග්‍රීසි නම්බර්ස් වලින් එන අනිවාර්යයෙන්ම ඉදිරි කෙනයි සහ ඉදිරි යන කෙනා පළඳින්න ඕන. පිටිපස්සට ඉදිරියේදී නීති ඉස්සරහට ක්‍රියාත්මක කරයි.
ඇයි අපි ආසන ප්‍රතිපලන දෙන්න කියන්නේ. ඒකත් හිතන්නේ ඒකත් මහජනයා හිතන්නේ මේ පොලිසියෙන් බේරෙන්න අපිට මේ කරදරයක් එන්නේ. දැන් බලන්නකො ආසන ප්‍රතිපලන දෙන්න නැතුව ගිහිල්ලා පිටිපස්ස එක පාට බ්‍රේක් එකක් ගැහුවොත් එහෙම ලොකු හදිසි ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා පිටිපස්සට මේ කොන්දු එහෙම මෙන්න ඩැමේජ් එක. මේක හිතන්නේ නැහනේ. ඒ කියන්නේ වාහනය ස්මූත්ලි යනවා නම් ආසන ප්‍රතිකොණෙත් නෑ මොකොත් ඕනේ නෑ. දැන් හයිවේ එක යනවනම් 100ට යන්න දීලා තියෙනවනේ අවසර. ඒතර හයිවේ 100ට යන වාහනයක් හදිසි ඇක්සිඩන්ට් වුණාම වෙන ඩැමේජ් එක හිතන්නකො. පිටිපස්සේ අය ගිහිල්ලා ඉස්සරහා තියෙන ආසන වදිනවා. පිටිපස්සට එනවා කොඳු කැඩෙනවා බෙලි කැඩෙනවා නේද? මේ ඇත්ත වශයෙන්ම මේ මෙව්ව ක්‍රියාත්මක කරන්න කියන්නේ මහජනතාවගේ සුභසිද්ධියට. මහජනතාව අනතුරු වලින් බරපතල අනතුරු මාර්ග ක්‍රියාන්තන බේරගන්න. නමුත් මෙව හිතන්නේ මහජනතාව මේ පොලිසිය මේ තමයි මේ කරදරයක් හිට තමයි හිතන්නේ. හෙල්මට් නීතියත් එහෙමනේ. ඉතින් ඒක නිසා අපි අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 30 පස්සේ ආසන පරිදි නීතිය හයිවේස් වල 100%ම තදින්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සියලු කාරණා එක්කම මේ මහමග විනය පවත්වා ගැනීම කියන කාරණය බොහොම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. දැන් මෙතනදී පොලිසිය විදිහට ඔබතුමන්ලගේ කාර්යභාරයක් සිද්ධ වෙනවා. එතනින් එහාට ගිහිල්ලා මේ ජනතාව විදිහට විනයගරුක බව කියන කාරණය මේ ජනතාව තුලින්ම පැන නැගිය යුතු කාරණයක් බවට පත් වෙනවා. මම හිතන්නේ ඔබතුමන් සඳහන් කරපු කාරණාවල ඒ කාරණේ සඳහන් වුණා. මහමග විනය නිවැරදිව පවත්වා ගැනීම අපි හැමදාමත් කතා කරන කාරණයක් මේක. හැබැයි මේකේ අවසානයක් මේකේ සංඛ්‍යා දත්තවල අඩුවක් අපිට දැකිය යුතුයි. ඒ නිසාම මේ ඔබතුමාගෙන් දැනගන්නට කැමති දැන් මේ තත්වයන් උඩ අපි අර මේ අපේ විනය පවත්වා ගැනීම එහෙම නැත්නම් අපි දකිනවා දෙමාපියන් දරුවන්ට මේ සඳහා යොමු කිරීම කියන කාරණේ වැදගත්කම කොහොමද දකින්නේ? දැන් ළඟදී හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් බලන්න මියගිය සංඛ්‍යාව මේ අවුරුද්දේ 550යි. අපි ගිය අවසරේ ගත්තොත් එහෙම 550ක් දැනට පදිකයෝ මිගී ගිහිලා තියෙනවා. එතකොට දැන් ඇත්ත වශයෙන්ම දැන් මේ පදිකයෝ මියන්නේ ඇයි? බරපතල අනතුරු වෙච්ච ප්‍රමාණිකුත් ඉන්නවා සුළු අනතුරු වෙච්ච ප්‍රමාණිකුත් ඉන්නවා. එකක් තමයි අපි ජනතාව වශයෙන් පදිකයෝ වශයෙන් අපි මාර්ග නීතිය ඒ සම්බන්ධයෙන් අපි එවුවා ක්‍රියාත්මක පාරක යනවා නම් යන්න ඕන දකුණු පසින්නේ. මේ ගිය බොහෝ දෙනෙක් මැරිලා තියෙන්නේ බරපතල අනතුරු යන්නේ වම් පැත්තේ. මොන බන්නේ ජනතාව පැත්තෙන් ගත්තොත් ඊළඟට එහෙමත් ගියර කවන්නේ නැහැ ගියමු එක ටෙලිෆෝන් එකක් කනේ ගහන් යන්නේ නැත්නම් බ්ලූටූත් එකක් කනේ ගහගෙන යනවා අවධානයක් නැහැ වෙන අන්තිමට දැන් පේමන්ට් එක යන්න ඕන මිනිස්සු යන්නේ මහා පාරේ තව දෙන්නේ තුන් දෙනෙක්වත් ඒක කතා කර යනවා මෙව්වා මහජනයාගේ නොසලකිල්ල නිසා වෙන අනතුරුනේ දැන් මේ බහුතර පිරිසක් මියගිය පිරිසක් මම හැමදාම වමෙන් දකුණෙන් දෙකේ වමෙන් ගිහලා තියෙනවා මොකද ඔයජලමට කතා කරනවානේ. ඉතින් දකුණේ යන්න කියන්නේ Tamanට ඉස්සරහට යන අන්තරාය පේනවා. නේ? පිටිපස්සෙන් ඒකේ අන්තරාය පේන්නේ නැහනේ. ඊළඟ crossings. දැන් අපේ මහජනයා හිතන්නේ මේ දැන් අපි දැන් වාහන වල යනකොට අපිට වෙන එක පාට පයින්නවා. මේක මට අයිතියක්. මේක පැනලා මේ වාහනතර ඉදර ඇරස් කරනවා. හිතන්න එපාය දෙයියනේ මෙතනින් පයින්නකොට හරිද මේ ටික තමන් අවධානයෙන් පයින්න ඕන කියලා. ඇවිල්ලා දෙපැත්ත බලලා දකුණ බලලා වම බලලා දකුණ ආය බලලා තමන්ට ක්ලියර් නම් මාර්ගයේ පැහැදිලි නම් පයින්න ඕනේ. එක පාට පැන්නේ ගමන් කොහොමද අර මිනිහා උඩ පැනලා රේක් ගහන්න ඕන කියන්නකො. නේද? එතකොට එකක් පදික මාරුකදී හැප්පුණොත් අනිවාර්යයෙන්ම මේ රියදුරාට ඉතින් අර කියන්නේ අවදානම් කලාපේ ඒක අවදානෙන් එන්නේ නැති එකට ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ ඉල්ලන්නේ මේ වැඩේ කරගන්නේ. දැන් ගොඩක් ඔබට මට කොච්චර අත්දැකීම් තියෙනවද කියලා බලන්නකෝ. ඉතින් අපි ජනතාවට කියන්නේ ක්‍රොසින්ග්ස් වල පයින්නවනම් ක්‍රොසින්ග් යන්නේ නැත්තරක හරි පයින්නවනම් දෙපැත්ත බලලා දකුණ වම දකුණ බලලා පයින්න. ඊට අමතරව වෙනවා විෂමද්‍රව්‍ය පාවිච්චි කරලා අන්තරාදායක ලෙස අපරීක්ෂාකාර ලෙස එන වාහන තියෙනවා. එව්ව එකපාරට යට වෙනවා. ඉතින් මේ ජනතාවගේ දින නොසලකිල්ල කියන කාරණාව. රෝඩ් එතික්ස් මාර්ග ආචාර ධර්ම තියෙනවා. ඒවා පිළිපදින්න ඕන. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපි ජනතාවගෙන් කියන්නේ මාර්ගයේ යනවා නම් දකුණු පැත්තේ යන්න. විශේෂයෙන් පදික මාරුකෙදි මාරු වෙනවා නම් පදික මාරු නැතික මාරු වෙනවා නම් හොඳට දෙපැත්ත බලලා මාරු වෙන්න.
රාත්‍රී කාලයේ පදික මාරුවකින් මාරු වෙනවා. රාත්‍රී කාලේ රතු කළු වගේ දේවල් පාවිච්චි කරන්න එපා. ඒක රියදුරට පැහැදිලිව පේන්නේ නැහැ. සුදු වගේ දේවල් පාවිච්චි කරන්න. නේද? ඒ වගේ කළු වගේ පාවිච්චි කරනකොට ඒ අනතුරු අපි රාත්‍රී කාලේ වෙච්ච අනතුරු දිහා බැලුවම අපිට වෙන දේවල් තමයි. ඒ කියන්නේ කළු පහති ඇඳුම් ඒ වගේ දේවල් නේ සුදු පාට ඇඳුම් ඒ කියන්නේ පැහැදිලිව දර්ශන විදිහට පාවිච්චි කරන්න. ඒ වගේ දේවල් අපි ජනතාවටත් කියන්නේ විශේෂයෙන් අපි ස්ථානාධිපතිතුරුන්ටත් කියන්නේ ඒ වගේ අනතුරු වෙනවා නම් මහජන දැනුවත් කරන්න. පාරේ යන්න ඕන ක්‍රමවේද කියලා දෙන්න. පේමන්ට් පාවිච්චි කරන්න කියන්නේ. ක්‍රොසින්ග්ස් වලින් කොහොමද යන්න ඕන කියලා දෙන්න. විශේෂයෙන් ක්‍රොසින්ග්ස් වල මාරු වෙනවනේ. කියන්නේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලා මාරු වෙනවා. නේ? වයසකුදුවේ මාරු වෙනවා. එතකොට ආබාධිත අය මාරු වෙනවා. ඉතින් අපි රියදුරන්ටත් කියන්නේ විශේෂයෙන්ම ඒ වගේ කලාපයක් හඳුනාගත්තාම පුළුවන් තරම් අන්තරාදායක කලාපයක් ලෙස හිතලා ඒ කොයි වෙලේ මාරු වෙනවද කියලා ඒ පැත්තනොත් හිතන්න කියනවා. සහ අපි මගේ පැත්තනොත් අපි විශේෂයෙන්ම තව කාරණා මතක් කරන්න තියෙනවා. පදිකේක් හෝ පාපැදි කරුවෙක් මරණය හෝ බරපතල තුවාල ලැබුවොත් ඒ අනතුරු ලක්වෙන වාහන ඉන්ෂුරන්ස් දෙනවා ලක්ෂ 10ක් දෙනවා. රක්ෂණ නියාමන කොමිෂන් සභාව විසින් ලක්ෂ 10ක වන්දියක් දෙනවා. ඒතකොට හිට් ඇන්ඩ් රන් එකදී වගේදී ඒ වගේ වෙලාවකදී මාර්ග ආරක්ෂක සභාව විසින් ලක්ෂ 10ක වන්දියක් දෙනවා. එතකොට ඒ සම්බන්ධව අපි ජනතාව එතකොට ඒක යන අධිකරණ නඩු වලට කිසිම බලපෑමක් නැහැ. ඒක ඒ අධිකරණයෙන් දෙන වන්දිය වලට තමතර තමයි දෙන්නේ. දැන් මේක බලන් ඉන්න ජනතාවට කියනවා ඒ අතර වශයෙන්ම අහිංසක පදිකයෝ සහ ඒ වගේ අනතුරු ලක් වෙනවා නම් බරපතල තුවාල ලබා තිනවා. ඔබ මාසයක් ඇතුළත වහම ඒ වගේ ප්‍රතිලාභ අරන් නැත්නම් ළඟම තියෙන පොලිසිය රටවානංශයෙන් ඒ සම්බන්ධ උපදෙස් ගන්න. ළඟම තියෙන ඉන්ෂුරන්ස් ගිහලා ෆෝම් සෙට් එක අරගෙන තමන්ට ඒ ප්‍රතිලාභ ගන්න කියලා කියන නැත්නම් මේ ඇත්තටම අහිංසක මිනිස්සුන නේද? ගොඩක් අය ඒ ලක්ෂ 10ක වන්දියකුත් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉතින් මේ අපි කියන්නේ පුළුවන් තරම් මාර්ගය පාවිච්චි කරද්දී අපේ ජනතාවට මාර්ග ආචාර ධර්ම වලට අනුකූලව මාර්ගය පාවිච්චි කරන්න කියලා. වැදගත් කාරණා බොහොමයක් අපි ඔබත් එක්ක කතා බහ කළා. ඔබතුමන් බොහොම පැහැදිලිව සහ මේ ජනතාවට කිව යුතු ආකාරයෙන් මේ උපදෙස් ලබා දීම බොහොම වටිනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව බහර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර මහතා එකතුනේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට. හොඳයි. අපි මතක් කළ විදිහට මහා මග විනය ඔබ නිවැරදිව පවත්වා ගැනීම ඔබේ යුතුයකමකුත් තිබෙනවා, ඔබේ වගකීමකුත් තිබෙනවා. ඒ නිසා ජනතාව විදිහට ඒ වගකීම යුතුයකමත් නිවැරදිව ඉටු කිරීම බොහෝසෙයින්ම වැදගත් කියන කාරණේ මතක් කරමින් අපි සූදානම් අද දවසට අපේ මහාන තුලින් සමගෙන යන්න.